අද වීඩියෝවෙන් අපි කතා කරන්නේ දක්ෂ විදිහට අනිත් අයත් එක්ක ඉංග්‍රීසි කතා කරන්න, ඒ වගේම එදිනෙදා ජීවිතයේදීත් වැදගත් වෙන ඉංග්‍රීසි වාක්‍ය 10ක් ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි මේක එකතු වෙලා කරමු. අපි කරමු. Let's work on. ක්‍රියාපදයක් එක්ක ආවොත් on වල අර්ථය ඉවත් වෙලා ක්‍රියාපදයේ තුලම වැඩෙනවා. මේක this එකතු වෙලා together. අපි මේක එකතු වෙලා කරමු. Let's work on this together. මට ඒ ගැන විශ්වාස නැහැ. මට I'm නැහැ not විශ්වාස sure ගැන about ඒක that මට ඒ ගැන විශ්වාස නැහැ. I'm not sure about that. මම බලලා ඔබට දැනුම් දෙන්නම්. මම බලන්නම්. Let me check. සහ and ඔබට දැනුම් දෙන්නම්. Get back to you. මම බලලා ඔබට දැනුම් දෙන්නම්. Let me check and get back to you. ඔයාට පුළුවන්ද මට ටික වෙලාවක් දෙන්න? පුළුවන්ද? could. ඔබට you. දෙන්න give. මට me. මොහොතක් a moment. ඔයාට පුළුවන්ද මට ටික වෙලාවක් දෙන්න? Could you give me a moment? ප්‍රමාද වුණාට සමා වෙන්න. සමා වෙන්න. sorry. ප්‍රමාද වුණාට for the delay. ප්‍රමාද වුණාට සමා වෙන්න. sorry for the delay. මම ඔබ සමග එකඟයි. මම I එකඟයි agree. සමග with. ඔබ you. මම ඔබ සමග එකඟයි. I agree with you. මට සම්පූර්ණයෙන්ම තේරෙනවා. මට I සම්පූර්ණයෙන්ම completely තේරුම් ගන්නවා understand. මට සම්පූර්ණයෙන්ම තේරෙනවා. I completely understand. ඔයාට ඒක ආයෙත් පැහැදිලි කරන්න පුළුවන්ද? පුළුවන්ද? could. ඔබට you. පැහැදිලි කරන්න explain. ඒක that. නැවත again. ඔයාට ඒක ආයෙත් පැහැදිලි කරන්න පුළුවන්ද? Could you explain that again? මම ඒක බලා ගන්නම්. මම I අනාගත කාලය ප්‍රකාශ කිරීමට will යොදා ගනී. බලා ගන්නම්. take care of. ක්‍රියාපදයක් සමග යෙදූ විට තේරුම ක්‍රියාපදයේ තුලටම ඇතුළත් වෙලා තියෙනවා. එය it. මම ඒක බලා ගන්නම්. I will take care of it. කරුණාකර ඔබේ අදහස මට කියන්න. කරුණාකර please. මට කියන්න let me know. ඔබේ අදහස what you think. කරුණාකර ඔබේ අදහස මට කියන්න. Please let me know what you think.
එහෙනම් මේ වාක්‍ය හොඳට පාඩම් කරලා අනිත් අයත් එක්ක කතා කරලා බලන්න.